ඔබේ බිරිඳට සාධාරණ ඉල්ලන පුද්ගලයෙක් වෛද්‍යවරුන්ගේ දැඩි නොසලකිල්ල හේතුවෙන් මරණය. අවුරුදු 13කට පස්සේද යුක්තිය ඉල්ල. ඒ වෙනුවෙන් නඩු 11ක් පවරලා තියෙනවා. අපි දෙන්න මේ කතා කරන මොහොත වෙන විටත් තවත් කියන්නේ දහස් ගානකට රත් වෙමින් තියෙනවා. ඔබේ බිරිඳගේ අසනීප ඒ වයිෆ් විනාඩි 5ක්වත් මගෙන් වෙන් වෙලා හිටියේ නෑ කවුරුත්. යෝජිත විවාහයක් වුණා. මරණ වෙලාවෙදි අනේ අයියේ මාව බේර ගන්න කියලා මාව බදා ගන්න. ඔබට දරුවෝ හිටියද? පළවෙනි දරුවත් එක්කම නැති වෙනවා. CNN ඉන්වෙස්ටිගේෂන් යන එක ડોක්ටර් මාව බැනලා එළියම එළියට කිසිම මනුෂ්‍යත්වයක් නැති අමුතුම ડોක්ටර් කෙනෙක්. කිසිම ප්‍රතිකාරයක් කරේ නෑ. මම බණින එකම තමයි කරේ. ඔය තාම රෑ දෙක පාටවල සිහි නැති වෙනවා. චේලකා 260යි රීඩින් චෙක් කරේ නැද්ද කියලා කෑ ගහනවා. ඉතින් දුවගෙන. එයා තමයි මේකේ ප්‍රධාන අපරාධක. ප්‍රසවහා නාග හරි වේදී වෛද්‍යවරු. රෑ හිටියද? මැරෙන්න අවශ්‍ය සියලුම දේවල් ටික කරලා ඇම්බියුලන්ස් එකෙන් දාලා නුවරට එවුවා. නුවර කට්ටිය රණ්ඩු වෙනවා. ගම්පල කට්ටිය. අපි කොච්චර දේවල් කරාද? ඔයා මේ මොනවද මේගොල්ලන්ට කියන්නේ? තනි කරම වෛද්‍යවරුන්ගේ නොසලකිල්ල මම තනියම නඩුවක් පැවරුවා. ඒ ලෝකෙ කෙනෙක් ගන්න තිබ්බා. නීතිච්ච මහත්තයා එහා පැත්තේ වෙනුවෙන් පෙනී හිටියා. එහා පැත්තට පෙනෙන්නේ ඔව් ඔබේ ලෝකෙ මගෙන් හරස් ප්‍රශ්නත් අහන්න පටන් ගත්තා. ඉතින් එයා දන්නවනේ ඔබේ මම යාට දැනුවත් කරේලු මේ මගේ නඩුවේ හිටියා කියලා. නීතිචරු කී දෙනෙක් ඔබෙන් ඉවත් වුණාද? ඒ සල්ලි වලට වෙන සිද්ධ වෙන ගණතු සාක්ෂි සියල්ල දෙන යාට නෑ කියන්න බෑ. උසාවි දෙකක නඩු බාර ගන්න බැහැ රොයිසාට. මෙච්චර කල්ලෝ කිව්වේ නේද? මේ ප්‍රශ්න ඇති වෙන්නේ මේ අප්‍රේල් මාසෙ මේ ජීවිතේ බලයට පත් වුණාට පස්සේ. යම් කිසි චැලෙන්ජ් එකකට ආවොත් එහෙම මම ඔයාලට අවස්ථාව දෙනවා. ඒ වොයිස් එකට ඔක්කොම 200ම මෙතෙන් දාන්න. මම නීතිඥ මහත්තුරු ගොඩකින් ඇහුවා එහෙම එකක් තියෙනවා. ඒගොල්ලෝ කියන එහෙම එකක් නෑ කියලා. මේ ඔක්කොම සෙට් වෙලා එකට වාට නඩුවට පෙදී ඉන්නේ. මේ අනේ අපිට කරන්න විදියක් නෑ. මෙහෙමයි මේ වා දැන් තනියෙන්ද පෙදී ඉන්නේ. මොහන් පීරිස් කරු අගවිනිසුතුමායි පොලිස්පති නියෝග කරා. මේ කියන්නේ මට අනිවාර්යෙන් පරීක්ෂණයක් ඕන. CID එකේ ස්පෙෂල්ම යුනිට් එකට බාර දුන්නේ. දිනේෂ් වාට කුඩු නවත්තන්න පුළුවන්. මුන්ගේ මාෆියාව නවත්තන්න බෑ. මුන්ගේ කියන්නේ කාගේද? වෛද්‍යවරුන්ගේ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ සෙට් එක රකින්න. ඔකල මිනිමරු දෙපාර්තමේන්තුවක්. ගර්භණී බව යොමු කළේ ගර්භණී වාටුන නෙමෙයි. කට උත්තරෙම ලියනවා ගර්භණී මවට කිසි විටකත් බැන්නේ නැහැ කියලා. එයාගේ අත්වැරදීමක් කියලා තියෙනවද? සක්වල විශිෂ්ට ජාතියක් මේගොල්ලන් කවදාවත් වැරදීම් සිද්ධ වෙන්නේ නැහැ. තව කොච්චර කාලයක් මේ සටන අරගෙන යනද බලන්න. මම මගේ ජීවිතය අවසන් වෙනකන් හරි බේකාරන් යනවා. වන්දි ගන්න එක තමයි. හැබැයි මේගොල්ලන්ගේ. මොකද රජය ගෙවන්න ඕනේ නැහැ.